සුබ අලුත් අවුරුද්දක් හැමෝටම. උදා වුණු මේ අලුත් අවුරුද්ද හැබෑවටම සුබ වෙන්න, හැම පැත්තෙම සාර්ථක වෙන්න, පිළිවෙලට ලස්සනට වැඩ කරන එක ගොඩක් උදව් වෙනවා. ඉතින් ඒකට අපේ පුද්ගලික ජීවිතේ වගේම රැකියා ජීවිතේටත් උදව් වෙන දේවල් කීපයක් ඔයාලත් එක්ක කතා කරන්න තමයි අද හදන්නේ. සාමාන්‍ය සතිය නිවාඩු දවස් 2 ඇරුණාම අනික් දවස් 5ම රැකියාවකුත් එක්ක තමයි අපේ පුද්ගලික ජීවිතේ ගත වෙන්නේ. ඉතින් මම කියන්නේ මගේ දවස ගෙවන හැටි. මම උදේම නැගිටලා ගෙදර සම්පූර්ණයෙන් පිරිසිදු කරනවා. ඊට පස්සේ ආගමික වතාවත් කරනවා. මේකට අපිට පුංචි භාවනාවකුත් එකතු කරගන්න පුළුවන්. ඒකෙන් සතුටින් සැහැල්ලුවෙන් දවස පටන් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මම ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියනවා. එහෙම නැත්නම් අද දවසේ මේ උදේ මට සතුටු වෙන්න පුළුවන් මොනවද කියලා හිතනවා. මෙහෙම හිතන එකෙන් මට ලද දෙයින් සතුටු වෙන්න වගේම මට උපකාර කරපු අය ගැන සිහි කරන්නත් පුළුවන් වෙනවා. උදේම ස්කින් කෙයාර් රූටින් එක කරලා කෑම අරගෙන ජොබ් එකේ කටයුතු පටන් ගන්න පුළුවන්. මේක තමයි මගේ මෝර්නින් රූටින් එක. ජොබ් එකේට දුරට ට්‍රැවල් කරන දවස්වලට මම උදේට ක්ලීනින් කරන්නේ නැහැ. හවස ජොබ් එක ඉවරුණාට පස්සේ තමයි මම පහුවෙනිදට ඕනි කරන කෑම ලෑස්ති කරන්නේ. තවත් ක්ලීනින් කරන්න තැන් තියෙනවා නම් ඒව කරනවා. ඇත්තටම අපේ රැකියා කටයුතු වලට වගේම පුද්ගලික ජීවිතයේ දේවල් වලටත් ප්ලෑන් එකක් අවශ්‍යයි. ඒ වගේම මේ ප්ලෑන් ඇචීව් කරගන්න ඕනේ කරන ටු ඩු ලිස්ට් එකකුත් තියෙන්න ඕනේ. මේ අලුත් අවුරුද්දේ අපිට පුළුවන් මේ දෙකම පටන් ගන්න. ඒකෙන් අපේ මානසික පීඩනය නැති කරනවා. තීරණ ගන්න එක පහසු කරනවා. අපේ අරමුණු ඉටු කරගන්න හොඳ මඟ පෙන්වීමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි වර්ක් ලයිෆ් බැලන්ස් එකත් හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. හැම සතියෙම මට කරන්න තියෙන වියදම්, බිල්, අපොයින්ට්මන්ට්, ඩියු ඩේට් වලට අදාළව මම සතිපතා ටු ඩු ලිස්ට් එකක් හදනවා. දවස ගානේ මේල් චෙක් කරලා ඒ වගේම කැලෙන්ඩර් එකකින් විශේෂ දින මාක් කරගත්තට පස්සේ අපිට මේක ලේසියෙන් පිළිවෙලට කරන්න පුළුවන්. පර්සනල් ලයිෆ් එකට වගේම අපි කරන ජොබ් වලට අදාළවත් අපි ටු ඩු ලිස්ට් එකක් හදාගන්න ඕනේ. මුදල් කියන්නේ ඩොලර් වලින් කිව්වත් රුපියල් වලින් කිව්වත් මොන මුදල් ඒකකයකින් කිව්වත් පිළිවෙලට පරිහරණය නොකරුවොත් අලුත් අවුරුද්ද විතරක් නෙවෙයි මුළු ජීවිතේම අවුල් කරන දෙයක්. මේ අලුත් අවුරුද්දේ හදිස්සි අවස්ථා අරමුදලක් වෙනුවෙන් වගේම දීර්ඝකාලීනව ගන්න ඉතිරි කිරීම් කරන්නත් අමතක කරන්න එපා. ආදායම් වියදම් ගැන හොඳ පාලනයක් පිළිවෙලක් ඇති කරගත්තොත් මේ අවුරුද්දෙම අපිට සතුටින් ගත කරන්න පුළුවන්. අපේ ජොබ් වල වගේම පර්සනල් ලයිෆ් එකේ දේවල් වලට මහන්සි වෙනවත් එක්ක අපේ ස්කින් එකට, හෙයා එකට කරන දේවල් වලටත් අපිට පුළුවන් ප්ලෑන් එකක් හදාගන්න. මාසෙකට දවසක් වෙන් කරගෙන එදාට අපිට පුළුවන් අපේ ගෙදරදිම ෆේෂියල් එකක් කරන්න. සතියකට සැරයක් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් වගේ දෙයක් කොණ්ඩෙට කරලා හොඳ හෙයා කෙයාර් රූටින් එකක් පවත්වා ගන්න අපිට පුළුවනි. සතියෙන් සතියට වගේම අවුරුද්දක් විදියට බලද්දී ඉටු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ලයිෆ් ගෝල්ස් පොතක ලියාගෙන ඒකට අදාළ ටු ඩු ලිස්ට් එක හදාගෙන අවුරුද්ද පුරාම ඒකට අනුව වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ විදියට හැම පැත්තක්ම ජීවිතේ පිළිවෙල වෙන සැලසුම් කරගෙන සාර්ථකත්වයට යන්න ඔයාලා හැමෝටම මේ අලුත් අවුරුද්දේදී පුළුවන් වෙන්න ඕනේ. ආයේ මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු.